සුබ දවසක් සියලුම දෙනාට. ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය යටතේ මයින්ඩ් මැප් ගැන තමයි අපි කටයුතු කරගෙන යන්නේ. එතකොට අපි කතා කරගෙන යන්නේ මයින්ඩ් මැප් ගැන. එතකොට මම කලින් පළවෙනි 12 වසරේ පළවෙනි පාඩමේ මයින්ඩ් මැප් එක ගැන කතා කරා. දැන් මම කතා කරන්නේ දෙවෙනි පාඩම වන ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම කියන පාඩම. එතකොට බලන්න මම මුළු පාඩමම මෙන්න මේ විදිහට එක කොලයකට අරන් දෙනවා. ඒක තමයි මයින්ඩ් මැප් එක කියන්නේ. මොනවද තියෙන කරුණු අපිට ඒව ඔක්කොම මතකද කියලා තමයි අපි මයින්ඩ් මැප් එකෙන් බලන්නේ. එතකොට අපි මුලින්ම කතා කරනවා සමාජ වගකීම් කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි කතා කරනවා සමාජ ආචාර ධර්ම කියන්නේ මොකක්ද කියලා. සමාජ වගකීමක් කියන්නේ සමස්ත සමාජය හා ප්‍රාදේශීය ජනතාවගේ සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වලත් ජීවත් තත්ත්වයේ නංවාලීම සහ ආර්ථික සංවර්ධනයට දායක වන බව. එතකොට මේක කාට හරි අමාරු නම් අපට පුළුවන් ව්‍යාපාරයක් විසින් සමාජයට ආපසු ලබා දෙන දේ. අපි ව්‍යාපාරයක් කරගෙන යනවා. අපි අපට විතරක් නෙවෙයි අපි සමාජයටත් එයින් යමක් ලබා දෙනවා. මේක තමයි අපි මොකද සමාජ වගකීම් කියන එතකොට අපි නිර්වචනයක් ලියනකොට අපිට මේ නිර්වචනය ගන්න පුළුවන් ව්‍යාපාරයක් විසින් සමාජයට ආපසු ලබා දෙන දේ. එතකොට අපිට මේකේ ප්‍රතිලාභ මෙන්ම අවාසිදායක තත්වයන් තියෙනවා. එතකොට අපි ප්‍රතිලාභ 4ක් මතක තියාගමු. කීර්ති නාමය ඉහළ යනවා. අපි ව්‍යාපාරයක් සමාජ වගකීම් ඉෂ්ට කරද්දී මේ ව්‍යාපාරයේ සමාජ වගකීම් ඉෂ්ට කරනවා. එතකොට උදාහරණයක් විදිහට යම් ආයතනයක් ආපදා තත්වයකදී ඒ ආපදාවට සිදුවෙච්ච අයට මොකක් හරි සහන මල්ලක් ලබා දෙනවා. එතකොට එයාලගේ මොනවාද සමාජ වගකීම් තමයි ඉෂ්ට කරන්නේ. එතකොට ප්‍රතිරූපය වදින අපි උනත් එහෙම කැමති. එතකොට එයාලගේ නම කීර්ති නාමය වැඩි වෙනවා. ඊට පස්සේ තමයි රජයේ පාලනය ආවම. එතකොට රජය විසිනුත් දන්නවා මෙයාලා මේ ව්‍යාපාරේ සමාජ වගකීම් ඉෂ්ට කරන. එතකොට නරක දෙයක් නෙවෙයි කරන මෙයාලා මෙන්න මේ සේවා නියුක්තියට දායක වෙනවා. එතකොට සමහර වෙලාවට රජයෙන් අපිට උදව් උපකාර කරන අවස්ථා තියෙන. එතකොට රජයේ පාලනය අවම වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ පැවැත්ම රඳා පවතින එක දෙයක් තමයි සමාජ වගකීම්. මිනිස්සු දැන් අපි වුණත් අපිට මොකක්ම හරි දෙයක් කරන ව්‍යාපාරවලට අනිත් ව්‍යාපාරවලට වඩා කැමති. එතකොට සමාජය එයාලා දන්නවා මෙන්න මෙයාලා සමාජ වගකීම් ඉෂ්ට කරනවා කියලා. එතකොට එයාලගෙන් පඩු ගන්න එහෙම නැත්නම් එයාලගෙන් සේවය ලබා ගන්න මේ මිනිස්සු පෙළඹෙනවා. එතකොට අපේ ව්‍යාපාරය තහවුරු වෙනවා. ඊට පස්සේ විශ්වාසනීයත්වය ගොඩනගනවා. මෙයාලා අපි වෙනුවෙනුත් යමක් කරනවා. එතකොට මෙයාලගේ නිෂ්පාදන හොඳයි. ඊට පස්සේ මෙයාලා හොඳ කට්ටිය කියන එක සමාජයේ ඔළුවට ගියාම විශ්වාසනීයත්වයේ ගොඩ නැගෙනවා. ඊට පස්සේ මේකෙන් වෙන අවාසිදායක තත්ත්වයක් වෙනවා. ව්‍යාපාරයේ ලාභ උපරිමයට බාධා වෙනවා. අපි දන්නා ව්‍යාපාරයක් කරගෙන යනකොට ප්‍රධාන අරමුණක් තමයි මොකක්ද? ලාභ උපරිම කිරීම. එතකොට අපි ගන්න ලාභයෙන් කොටසක් අපි ව්‍යාපාරයේ වෙනුවෙන් බලන් ඉන්න පිරිසකට ලබා දෙද්දී අපේ ලාභ උපරිමයට බාධා වෙනවා. ඊට පස්සේ අමතර පිරිවැයක් ගන්න. එතකොට අපි මේ ව්‍යාපාරයක් සමාජ වගකීම් ඉටු කරද්දී අපිට යම් දේවල් වලට පිරිවැයක් යනවා. එතකොට ඒවා අමතර පිරිවැයක් විදිහට අපේ ව්‍යාපාරයෙන් ඒවා ගලාගෙන යනවා. ඊට අමතරව සමාජයට අනිසි ලෙස බලපෑම් කිරීමට පෙළඹෙනවා. එතකොට දැන් අපි ව්‍යාපාරයක් විදිහට සමාජ වගකීම් ඉෂ්ට කරනකොට සමහර වෙලාවට අපි සමාජයට මෙන්න මේ දේවල් මෙහෙම විය යුතුයි කියන අනිසි බලපෑම් ඇති වෙනවා. ඊට පස්සේ තරඟ කිරීමට අපහසු වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර දෙකක් තියෙනවා. දෙකම එක හා සමානව එයාලගේ කටයුතු කරගෙන යනවා. හැබැයි එක කට්ටියක් සමාජ වගකීම් ඉෂ්ට කරනවා. සමහර කට්ටියක් තවත් කට්ටියක් සමාජ වගකීම් ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට සමාජ වගකීම් ඉටු කරන පාර්ශවයේ කෙරෙහි පිටත ඉන්න පිරිස නැඹුරු වෙද්දී අනෙත් පිරිස වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවය ඉතා අඩු වෙනවා. එතකොට තරඟ කරමින් ඉස්සරහට යන්න බොහෝ අපහසු වෙනවා. ඔන්න ඔය ටික තමයි සමාජ වගකීම් වල අපිට දක්න ලැබෙන අවාසිදායක තත්ත්වයන්. එතකොට සමාජ වගකීම් ඉටු කරන පාර්ශව 4ක් ඉන්නවා. ප්‍රධාන පාර්ශව 4යි. අයිතිකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන් සහ සමාජය. එතකොට අයිතිකරුවන් ගත්තහම සාධාරණ ඉපයීමක් ලබා දෙන්න ඕන. යදෝ සම්පත් ආරක්ෂා කරන්න ඕන. ආර්ථික ප්‍රතිලාභත් කර දෙන්න ඕන. අවංක කළමනාකරණය තියෙනවා. එතකොට මම උතනදී බලන්න
සාධාරණ ඉපයීමක්, සම්පත් ආරක්ෂා, ආර්ථික ප්‍රතිලාභ මොනහොම පොඩිවට තමයි මේ මයින්ඩ් මැප් එකේ අපි සඳහන් කරන අපිට පොඩි වචනයක් දැක්කහම මේ ටික තමයි එන්න ඕනේ කියලා අපි මතක් අපි කරන්නේ පාඩම් කරපු දේ අපිට මතකද කියලා බලන එක. ඊට සේවකයන් ගත්තාම රැකියා සුරක්ෂිතතාවය, සමානාත්මතාවය, සෞඛ්‍ය පහසුකම්, මනා වෘත්තීය සම්බන්ධතා, මනා සේවක සම්බන්ධතා කියන ටික අපි සමාජ වගකීම් විදිහට ඉෂ්ට කරන්න ඕනේ. එතකොට රැකියා සුරක්ෂිතතාවය කියන්නේ සේවකයන් මේ රැකියාව ඉදිරියේදී අහිමි වෙයි කියලා බය නැති වෙන්න ඕන. සමානාත්මතාවයෙන් කටයුතු කරන හැමෝටම එක විදිහට කටයුතු කරන්න. සෞඛ්‍ය පහසුකම් යාළට අවශ්‍ය වැසිකිලි කැසිකිලි පහසුකම් ඊට අමතරව අසනීපයක් වුණොත් ඒවට බලන වගේ පහසුකම් තියෙන්න ඕනේ. ඊට පස්සේ මනා වෘත්තීය සම්බන්ධ සහ මනා සේවක සම්බන්ධ. යාළුවා ප්‍රශ්න තියෙනවා නම් ඒක අපිට කතා කරන්න කෙලිම අදාළ පාර්ශ්වයක කතා කරන්න එයාලට නිදහස ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ගනුදෙනුකරුවෝ. ව්‍යාපාරයේ විශේෂම පාර්ශ්වයක් තමයි ගනුදෙනුකරුවෝ කියන්නේ. ගනුදෙනුකරුවන් ගත්තාම පළවෙනි දේ සාධාරණ වෙන්න. අපි ගන්න මිල අපි ලබා දෙන සේවයත් සමග එහෙම නැත්නම් අපි ලබා දෙන භාණ්ඩයත් සමග සාධාරණ වෙන්න ඕන. හානිය වෙනවා කියන්නේ අපි ලබා දෙන භාණ්ඩේ හානියක් කියන්නේ හිතයිට හානියක් නොවෙන්න ඕන. හොඳ ගුණාත්මක භාවයක් තියෙන්න ඕන. අයිතීන් ආරක්ෂා වෙන්න අපි දෙන පාරිභෝගිකයන්ගේ අයිතීන් හා යුතුකම් කියලා කොටසක් වගකීම් කියලා කොටසක් තියෙන. එතකොට එයාලගේ අයිතීන් සුරක්ෂිත වෙන්න ඕන. සමාජ කියලා ගත්තාම අපි සමාජයට අනිවාර්යයෙන්ම අපි ව්‍යාපාරයක් විදිහට බදු ගෙවන්න ඕන. නිසිපරිදි පරිසර හිතකාමී දේවල් යොදා ගන්න ඕන. ආර්ථික වර්ධනයට දායක වෙන්න ඕන. ඒ වගේම තමයි සේවා නියුක්තියට කියන අපේ ව්‍යාපාරය තුළින් අපිට රැකියා ලබා දීමේ ඉඩ ප්‍රස්තාව ඇති වෙනවා නම් එකක් මොකක්ද? සමාජ ව්‍යාපාරයක් විදිහින් සමාජයේ ඍජු කරන සමාජ වගකීමක්. මේ පාඩමේදී අපි කතා කරන ඊළඟ වැදගත්ම කාරණාව තමා මිහිකත සමුළුව. මිහිකත සමුළුව කියන්නේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය. එතකොට මේකේ විශේෂිත කාරණාව තමා 1992 බ්‍රසීලයේ රියෝ ද ජනෙරෝ නුවර රටවල් 178ක සහභාගීත්වයෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ප්‍රධානම දේ තමයි මේකෙදි සාකච්ඡා කරන පරිසර ගැටලු පිළිබඳව තමා සාකච්ඡා කරන්නේ. ඔන්න ඔය ටික තමා මොකක්ද මිහිකත සමුළුවේ විශේෂ ටික. ඊට පස්සේ විශේෂ කරුණු ටික. ඊට පස්සේ මිහිකත සමුළුවේදී දේශගුණික වෙනස් වීම සම්බන්ධයෙන් ඇති කරගත්ත සම්මුතිය තමා කියතෝ සම්මුතිය. එතකොට මෙන්න මේ කියතෝ සම්මුතිය ගැන අපිට හිස්තන් පුරවන ප්‍රශ්නකදී වගේ එන්න පුළුවන්. මිහිකත සමුළුවේදී දේශගුණික වෙනස්කම් සම්බන්ධයෙන් ඇති කරගත් හිස්තනක් සම්මුතිය වන අතර කියලා ඊට පස්සේ තව කැලක් දෙන්න පුළුවන්. එතකොට කියතෝ සම්මුතිය තමයි මිහිකත සමුළුවේදී දේශගුණික වෙනස්වීම සම්බන්ධයෙන් ඇති කරගත් සම්මුතිය. එතකොට මෙන්න මේකෙදී එකඟ වෙන දේවල් ටිකක් තියෙනවා. කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මොකක්ද පළවෙනි එක? කිසියම් භූමියක පරිසර දූෂණය කරන කිසිවක් කරන්න බෑ. පරිසර දූෂණය වෙන දේවල් කරන්න බෑ. රටක සංස්කෘතිය විනාශ වෙන දේවල් කරන්න බෑ. ජෛව විවිධත්වයට හානි වෙන දේවල් කරන්න බෑ. සහ ස්වාභාවික පරිසර කලාප විනාශ කරමින් සිදු කරන මුදල්මය ඉපයීම් කටයුතු අවම කරන්න. ඔන්න ඔය කරුණු හතර තමයි කියතෝ සම්මුතිය කියන එකේ වැදගත් කරුණු ටික. එතකොට අපිට කියතෝ සම්මුතිය ගැන මොන හරි ලියන්න આવොත් අපි ඔන්න ඔය කරුණු ටික ලියන්න ඕන. ඊට පස්සේ අපි කතා කරනවා ඉතාමත් වැදගත්ම කොටසක් වෙන තිරසාර සංවර්ධනය ගැන. එතකොට තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද? එතකොට මෙන්න මේ කොටසින් අපිට ඉටි ගහන්න ප්‍රශ්න, ලියන ප්‍රශ්න සහ ඊට පස්සේ අපිට එන්න පුළුවන් මොනවද? හිස්තැන් පුරවන ප්‍රශ්න. එතකොට අනාගත පරම්පරාවට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට බාධාවක් නොවන අයුරින් වත්මන් පරපුරේ අවශ්‍යතා ඉටු කර ගැනීමෙන් සිදු කරන සංවර්ධනය තමයි තිරසාර සංවර්ධනය. එතකොට අපි අනාගත පරම්පරාවට යාළගේ අවශ්‍යතා සපුරා ගන්න බාධා කරන්නත් බෑ. ඒ වගේම අපේ අවශ්‍යතා ඉටු කර ගන්නත් ඕන. එතකොට මේකේ ප්‍රධාන කොටස් තියෙනවා කීයක්ද? 3ක්. ආර්ථික තිරසාර සංවර්ධනය, සමාජ තිරසාර සංවර්ධනය සහ පාරිසරික තිරසාර සංවර්ධනය. එතකොට අපි ආර්ථික තිරසාර සංවර්ධනය කියලා ගත්තොත් සම්පත් පරිභෝජනය අඩු කරලා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මගින් මානව සුබ සාධනය ඉහළ නැංවීම අපේක්ෂා කරනවා. මොකෙන්ද? ආර්ථික තිරසාර සංවර්ධනය. එතකොට මේකෙදි ආර්ථික වර්ධනය හා සංවර්ධනයේ ස්ථායීතාවය, ආර්ථික කාර්යක්ෂමතාව, නිෂ්පාදන හා පරිභෝජනය, සේවා නියුක්තිය, අන්තර්ජාතික වෙළඳාම, තරඟකාරීත්වය වගේ කියන දේවල් ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ.
ඊට අමතරව තිරසර බව තහවුරු කිරීම සඳහා රැකියා නිර්මාණය, කුසලතා බල ගැන්වීම, අවදානම් කළමනාකරණය, නවෝත්පාදනය කියන දේවල් අපිට ක්‍රියාමාර්ග විදිහට ගන්න පුළුවන්. එතකොට මේක ඉරිගහන ප්‍රශ්නයකට එහෙම නැත්නම් හිස්තැන් පුරවන ප්‍රශ්නයකට සම්පත් පරිභෝජනය අඩු කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මනින් මානව සුබ සාධනය ඉහළ නැංවීම හිස්තැනක් සංවර්ධනයෙන් අපේක්ෂා කරයි. ඒ මොකද සංවර්ධනයෙන්ද තිරසාර සංවර්ධනය කියලා බෑ පුතේ. එතකොට අපි ලියන්න ඕන ආර්ථික තිරසාර සංවර්ධනය කියලා. ඊට පස්සේ සමාජ තිරසාර සංවර්ධනය කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා සමානව සාධාරණව ඉහළ ප්‍රමිතියකින් ළඟා කර ගැනීමත් අන් අයගේ එම අයිතිය සුරක්ෂිත කිරීමත් මේ මගින් අපේක්ෂා කරනවා. මොකද්ද? මිනිස් අවශ්‍යතා වුමනා සමානව හා සාධාරණව ඉහළ ප්‍රමිතියකින් ළඟා කරගන්නවා. ඒ වගේම අනිත් අයට ඒක ලබා ගැනීමට තියෙන අයිතියත් අපි සුරක්ෂිත කරන්න ඕනේ. එතකොට මේකෙදී අපි ජීවන තත්ත්වයේ නංලාලීම, සමානාත්මතාවය, ජාත්‍යන්තර සහභාගීත්වය, දරිද්‍රතාවයේ පිටුදැකීම වගේ දේවල් ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම මානව අයිතිවාසිකම් සුරකීම, සමාවස්ථා සැපයීම, සමාජ සංරක්ෂණය, නීතිමය හා සාමය රැකීමට කටයුතු කිරීම වගේ ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා. එතකොට අපි ෂෝට් නෝට් එකක් ගහද්දී අපිට මේ කරුණු සහ අවධානය යොමු කරන කරුණු සහ තහවුරු කරගත හැකි මාර්ග කියන එක ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි මයින්ඩ් මැප් එකක් ඒ තරම් දුරට ගියොත් අපි මයින්ඩ් මැප් එකක් නෙවෙයි ඒක ආයේ ෂෝට් නෝට් එකක් වෙනවා. එතකොට අපි මතක තියාගන්න ඕන ආර්ථික තිරසාර සංවර්ධනය තිරසාර සංවර්ධනයේ කොටස් තුනයි ආර්ථික, සමාජ හා පාරිසරික කියන එක. එතකොට අපි මතක තියාගන්න ඕන මෙන්න මේ තුනේ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකුත් තියෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් ක්‍රියා කළ යුතු ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයකුත් තියෙනවා. ඊට පස්සේ පාරිසරික තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද? මූලික මිනිස් අවශ්‍යතා වන වාතය, ජලය, ආහාර, නිවාස යනාදී ගුණාත්මක භාවයෙන් පැවතීම හා ඒවා ආරක්ෂා කර ගැනීම පවත්වාගෙන යාම. හරිද? මොනවද? මිනිස් අවශ්‍යතා වන වාතය, ජලය සහ නිවාස යනාදී මොනවගෙන්ද තියෙන්න ඕන? ගුණාත්මක භාවයෙන් තියෙන්න ඕන. ඒ වගේම ඒවා ආරක්ෂා කර ගැනීම පවත්වාගෙන යන්න ඕන. එතකොට මේකදී අපි සැලකිලිමත් වෙන්න ඕන සම්පත් පරිභෝජනය, අපද්‍රව්‍ය කළමනාකරණය, අවදානම් කළමනාකරණය, ස්වාභාවික හා සංස්කෘතික හැඩතල වගේ දේවල් ගැන අපි අවධානය යොමු කරන්න ඕන. පරිසර හිතකාමී දේවල් මිලට ගැනීම, හරිත නිෂ්පාදන වලට යොමු වීම, අපද්‍රව්‍ය ක්‍රමානුකූලව කළමනාකරණය කිරීම, පරිසර සංරක්ෂණය වගේ ක්‍රියාමාර්ග අපිට මේ වෙනුවෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ තිරසාර බව සඳහා වූ 4R සංකල්පය කියලා එකක් තියෙනවා. එතකොට මෙන්න මේකෙදිත් අපිට ප්‍රශ්න ටිකක් සමහර වෙලාවට 4R සංකල්පය අපිට පැහැදිලි කරන්න එන්න පුළුවන්, හිස්තැන් පුරවන් එන්න පුළුවන්. එහෙම නැත්නම් නිර්වචනයක් දීලා අපිට එකකින් ඉරි ගහන්න එන්න පුළුවන්. එතකොට 4R තමයි recycle, reuse, reduce, replace. recycle කියන්නේ මොකද්ද? ප්‍රතිශක්තිකරණය. එතකොට ප්‍රතිශක්තිකරණය කියන්නේ මොකක්ද පුතේ? අපි ගන්න භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම. අපද්‍රව්‍ය වෙනකොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යොමු කරනවා. එතකොට අප්සයිකල්, ලෝසයිකල් කියලා දෙකක් තියෙනවා. අප්සයිකල් කියන්නේ පුතේ අඩු වටිනාකමක් ඇති ද්‍රව්‍ය ඉහළ වටිනාකමක් ද්‍රව්‍යයක් ඇති බවට පත් කිරීම. උදාහරණ විදිහට පිදුරු වලින් කඩදාසි හදන. පිදුරු වලට වඩා කඩදාසි ගණන් වැඩි. එතකොට ඒක තමයි අප්සයිකල්. ලෝසයිකල් කියන්නේ ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන වලින් අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය සැකසීම. උදාහරණ වාහන යකඩ බවට පත් කරනවා. ඕක තමයි පුතේ මොකද්ද? ප්‍රතිශක්තිකරණය කියන්නේ අපද්‍රව්‍ය වෙන් කරලා අපි වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය බවට පත් කරනවා. එතකොට අපි දන්නවා අර කැඩිච්ච ප්ලාස්ටික් පුටු එහෙම අරන් ගිහලා ඒවා උණු කරලා ආයේ නැවත ප්ලාස්ටික් ද්‍රව්‍ය බවටම පත් කරනවා. ඒක තමයි මොකද පුතේ? රීසයිකල් කියන්නේ. එතකොට රීයූස් කියන්නේ නැවත භාවිතා කරනවා. එතකොට සමහර දේවල් අපිට නැවත පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ලන්ච් ෂීට් එකක් වෙනකොට අපිට ලන්ච් බොක්ස් එකක් පාවිච්චි කරොත් අපි ලන්ච් ෂීට් එක නම් කාලා අයින් කරනවා. හැබැයි ලන්ච් බොක්ස් එක අපිට හැම වෙලෙම නිතර පාවිච්චියට ගන්න පුළුවන්. ඊට පස්සේ reduce ඒ කියන්නේ භාවිතා කරන එක අඩු කරනවා. පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම මගින් අඩු කරන එක තමයි මේකෙන් අපි අදහස් කරන්නේ. එතකොට පරිසරයට අහිතකර දේ ඉවත ලැබීම මේකෙන් අපිට
අඩු කරන්න පුළුවන්. එතකොට උදාහරණ විදිහට භාණ්ඩවල ඇසුරුම් වලට දි รา පත් නොවන පොලිතීන් භාවිතා කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. පානීය ජල බෝතල් සඳහා ප්ලාස්ටික් බෝතල් යොදා ගන්න නැතුව තියාගන්න පුළුවන්. මේවා මොනවද? අපි මේ පරිසරයට අහිතකර වෙන දේවල් පාවිච්චි කිරීම අඩු කිරීම. ඊට පස්සේ රීප්ලේස්. එහෙම නැත්නම් නැවත ස්ථාපිත කිරීම. ඒ කියන්නේ පුතේ දැන් අපි ගස් කපනවනේ. ගස් කපලා අපිට පුළුවන් ඒ එක ගහක් වුණාට අපිට තව ගස් ටිකක් හිටවන්න පුළුවන්. නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ස්වාභාවික සම්පත් වලින් නැවත ස්ථාපනය කළ හැකි සම්පත් නැවත ස්ථාපිත කිරීමට කටයුතු කිරීම තමයි ඒ කියන්නේ රීප්ලේස්. අපි ඒක ආයෙ නැවත ස්ථාපිත කරනවා. එතකොට ව්‍යාපාර කටයුතු වලට මෙන්න මේ 4R කියන සංකල්පය අපිට උකහා ගත්තොත් අපිට අපේ සමාජ වගකීම් වගේ දේවල් ඉතාමත් පහසුවෙන් ඉෂ්ට කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි කතා කරමු ව්‍යාපාර ආචාර ධර්ම ගැන. ව්‍යාපාර ආචාර ධර්ම ගැන කතා කරනකොට ව්‍යාපාර ආචාර ධර්මයක් කියන්නේ ව්‍යාපාරයේ විසින් තමාටත් අන්‍යයන්ටත් පුළුල් වශයෙන් සමස්ත සමාජයටත් යහපතක් වන අයුරින් කටයුතු කිරීම හෙවත් හොඳ නරක පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම. එතකොට මේකේ මතක තියාගන්න ඕන ප්‍රධානම දේවල් තමයි මොකද්ද ව්‍යාපාරේ කාටද ඒක කරන්න ඕන තමාටත් අන්‍යයන්ටත් සමස්ත වශයෙන් ගත්තාම පුළුල් සමාජයටත් යහපත් වන අයුරින් විශේෂයෙන්ම කියවෙන්න ඕන දේ තමයි පුතේ මොකක්ද හොඳ නරක පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම. එතකොට ආචාර ධර්ම කියන එක පිළිපැදීමේ වැදගත්කම තමයි මේකෙන් අපිට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසනීයත්වය දිනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආචාර ධර්ම පිළිපදිනකොට යාලා නරක දේවල් කරන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට ඒක තුලින් වංචා කරන්නේ නැහැ වගේ දේවල් තුලින් අපිට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසනීයත්වය ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම තුළින්ම ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරය තුළ සිදුවෙන්න පුළුවන් අක්‍රමිකතා, වැරදි, වංචා කියන දේවල් ඉතාමත් අඩු වෙනවා. අපි ආචාරම ධර්මානුකූලව අපේ ව්‍යාපාර කටයුතු ටික සිදු කරනවා නම්. ඊට පස්සේ මේ හැමදේම කරාම මොකද්ද වෙන්නේ පුතේ? කීර්ති නාමය ඉහළ යනවා. ඒ කියන්නේ අපිට ව්‍යාපාරයේ කෙරේ තියෙන ප්‍රතිරූපය වැඩි වෙනවා. මොකද එයාලා වංචා කරන්නේ, බොරු කරන්නේ, අපි ඒක දන්නවා. අපි ව්‍යාපාරය කරන්නේ ආචාර ධර්මයට අනුව. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙන්න මේ ටික අපි එතකොට ආචාර ධර්ම පද්ධතියක්. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට අනුකූලව අපි මොනවද කරන්න ඕන ආචාර ධර්ම කියන එක අපි හදා ගන්න ඕන. එතකොට ආචාර ධර්ම ඒක අපි හඳුන්වනවා ආචාර ධර්ම පද්ධතියක් කියලා. ව්‍යාපාරයට අනුකූලව අදාළ ආචාර ධර්ම ටික හදාගන්න එක අපි ආචාර ධර්ම පද්ධතියක් කියලා කියනවා. එතකොට ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීමේදී සැලකිලිමත් වෙන්න ඕන මොනවද? ව්‍යාපාරය ගැන. එතකොට ව්‍යාපාරය මොන වගේද? පරිමාණය කොහොමද? එතකොට පරිමාණය අනුව අපි පිළිපදින ආචාර ධර්ම ටික අපි සකස ගන්න ඕන ස්වභාවය අනුව. එතකොට සේවාවක් නම් ඒක වෙනම දෙයක්. එතකොට සේවාවක ආචාර ධර්ම ටික අපි වෙනම හදා ගන්න ඕන. අපි භාණ්ඩයක් අලෙවි කරනවා නම් ඒකේ ආචාර ධර්ම ටික වෙනම හදා ගන්න ඕන. ඊට පස්සේ අයිතිකරුවෝ. එතකොට අයිතිකරුවෝ කවුද? එයාලගේ සමාජ සංස්කෘතික පසුබිම කොහොමද? ආකල්ප කොහොමද? ඒ අනුව අපි අපේ ආචාර ධර්ම පද්ධතිය හරිගස්ස ගන්න ඕන. ඊට පස්සේ සේවකයෝ කවුද? එයාලගේ සමාජ පසුබිම කොහොමද? ආගම, ආකල්පය, ඊට පස්සේ එයාලගේ අධ්‍යාපන මට්ටම වගේ දේවල් ගැන අපි සලකා බලන්න ඕන. ඊට පස්සේ ගනුදෙනුකරුවෝ. එයාලගේ ස්වභාවය ඉල්ලුම් කරන්නේ කොහොමද? sannivedana මට්ටම කොහොමද? වගේ දේවල්. එතකොට ආචාර ධර්ම පද්ධතියක අපිට පුළුවන් අපේ ගනුදෙනුකරුවන්ට සෝදශීලීව කටයුතු කරන්න. ඒක අපි ආචාර ධර්මානුකූලවම කරන දෙයක්. දැන් මම කිව්වනේ වගකීමක් නෙවෙයි කියලා. හැබැයි අපිට ආචාර ධර්මයක් විදිහට පුළුවන් අපේ සේවකයන් සෝදශීලීව කතා කරන එක. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඊට තරඟකරුවෝ. එතකොට අනිත් තරඟකරුවෝ කොහොමද එයාලගේ ආචාර ධර්ම පද්ධතිය හදලා තියෙන නිසා ඒකෙන් එයාලා කොච්චරක් දුරට සාර්ථක වෙනවද කියලා බලලා අපි අපේ ආචාර ධර්ම පද්ධතිය ඒ ආකාරයෙන් හදා ගන්න ඕන. ඊට පස්සේ සංවිධාන සංස්කෘතිය ආයතනයේ වටිනාකම්, අපනාකම්, සාර ධර්ම, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර මොනවද කියලා බලන්න ඕන. ඊට පස්සේ ප්‍රායෝගික බව. අපි මේ හදා ගන්න ටික අපිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන.
ව්‍යාපාරයක් සඳහා සකසන ලද ආචාර ධර්ම ලිඛිතව දැක්වූ විට අපි ඒක හඳුනනවා මොකද්ද පුතේ? ආචාර ධර්ම සංග්‍රහයක් කියලා. එතකොට ආචාර ධර්ම සංග්‍රහයකින් අපි සේවකයන් විසින් ආචාර ධර්ම වලට අනුකූලව කටයුතු කිරීම, ආයතනයේ කීර්ති නාම ඉහළ රංවා ගැනීම, පෙර සිදු වූ යල්පැනීම විෂමාචාර වළක්වා ගැනීම, විවිධ ව්‍යාපාර ශිර්යන් සඳහා ආචාර ධර්ම සංග්‍රහ පිළියෙල කළ හැකි වීම වගේ දේවල් අපේක්ෂා කරනවා. එතකොට විවිධ ශ්‍රිතයන් වලට ආචාර ධර්ම අපිට වෙනම හදන්න පුළුවන්. එතකොට මේකේ මම ශ්‍රිතයන් ටික නම් කරලා තියෙනවා. අපි එතකොට ශ්‍රිතයන් ටික මතක් කරලා මේකේ මෙන්න මේ ටික කියන එක අපි ඔලුවට දාගන්න ඕන. මූල්‍ය අංශය. එතකොට මූල්‍ය අංශය කියන්නේ අපි එදිනෙදා මුදල්මය වශයෙන් ගණිතනු කරන අංශය. එතකොට මූල්‍ය අංශයේදී විනිමය වංචා, කොටස් වෙළඳපොළ සිදුවිය හැකි වංචා, අනවශ්‍ය ගෙවීම් හා වියදම් ආදී විෂමාචාර පිටු දකින්න ඕන. හරිද? මානව සම්පත් කළමනාකරන අංශය කියන්නේ අපේ සේවකයෝ කියන කට්ටිය. එහෙම නැත්නම් අපිට ඉන්න මානව සම්පත අපි කොහොමද හසුරවන්නේ කියන කට්ටිය. එතකොට එයාලගේ ආචාර ධර්ම තමයි සේවකයන් සම්බන්ධ ආශ්‍රිත පැන නැගීම අර්බුද වැළැක්වීම සඳහා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට එයාලා අන්‍යෝන්‍ය සේවක සේවී අයිතීන් හා යුතුයකම් ආශ්‍රිතව ආචාර ධර්ම හදා ගන්න ඕන. එතකොට අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම තමයි මොනවද? අලෙවිකරණය කියන්නේ මොකක්ද? අපි අලෙවිකරණය කියන්නේ අපේ මේ නිෂ්පාදනය හා සේවාව පිළිබඳව අපේ ජනතාව දැනුවත් කිරීමත් එක් කාරණයක් වෙන අලෙවිකරණය. එතකොට තරඟ විරෝධී චර්යා, අහිතකර මිල උපාය මාර්ග, නොගැලපෙන විකුණුම්, ප්‍රවර්ධන උපාය මාර්ග වගේ නරක දේවල් අපි යොදා ගන්නේ නැහැ. හොඳ දේවල් විතරයි ආචාර ධර්ම. ඒ කියන්නේ අපිට මෙන්න මෙයා හොඳ නැහැ. තමන්ට තරඟයකට ඉන්න අනිත් පාර්ශවයේ හොඳ නැහැ කියලා අපේ එක හොඳයි කියන්න බෑ. ඒක ආචාර ධර්මානුකූල නැහැ. අපි හොඳයි. අපේ මෙන්න මේ උසස් තත්ත්වයන් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම. එතකොට මේකෙදි අපි අනතුරුදායක භාණ්ඩ හා සේවා දෙන්නේ නැහැ. පරිසර දූෂණය කරන්න බෑ. කෘත්‍රිම ආහාර පාත්‍රය මගින් ඇතිවන අහිතකර තත්ත්ව මඟ හරවා ගන්න වගේ දේවල් අපි අපේ නිෂ්පාදන ආචාර ධර්ම විදිහට යොදා ගන්න පුළුවන්. බුද්ධිමය දේපල ආචාර ධර්ම කියන්නේ අපේ මොකක් හරි භාණ්ඩයකට අපිට වෙන කෙනෙක්ගේ භාණ්ඩයකට පේටන්ට් අයිතියක්, ප්‍රකාශන අයිතියක්, වෙනද ලකුණක් වගේ තියෙනවනම් එයාගේ අවසරයකින් තොරව ඒ කිසිම දෙයක් භාවිතා කරන්න බෑ. එතකොට මෙන්න මේ ආචාර ධර්ම වලට පටහැනි අවස්ථා කිහිපයක් තියෙනවා. සමහරු ඉන්නවා තරඟ විවාරි ව්‍යාපාර වලට තොරතුරු සොරා ගන්නවා. කියන්නේ අනිත් කෙනාගෙන් එයාලගේ අපි හිතමුකෝ මොකක් හරි කෑම වට්ටෝරුවක් නම් ඒවා හොරා ගන්නවා. ඊට පස්සේ ව්‍යාපාරික රහස් සමහරුන්ට තියෙනවා තමන්ගෙම කියලා උපක්‍රම අන්න ඒවා හොර රහස ගන්නවා. කොහොමද ගන්නෙ පුතේ? තවත් සේවකයෙක් යොදවලා තරඟකරුවන්ගේ සේවකයන්ට අල්ලස් දීලා. ඒවා ඇවිල්ලා ව්‍යාපාර ආචාර ධර්ම වලට පටහැනි අවස්ථා. ඊට පස්සේ වැරදි තොරතුරු ලබා දෙනවා. අන්න ඔය වගේ දෙකෙන් අපි පිටට වැරදි තොරතුරු ලබා දෙනවා. අපේ ගුණාත්මක භාවය අඩු වුණත් අපි කියන අපිට මෙන්න මේ ස්ටෑන්ඩඩ් එක තියෙනවා කියලා. ඒවා මොනවද? ව්‍යාපාර ආචාර ධර්ම වලට පටහැනි අවස්ථා. ඔන්න ඔය ටික තමයි සමාස්තයක් විදිහට ගත්තාම ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම පාඩම යටතේ අපි ගත්ත මයින්ඩ් මැප් එකේ සමස්ත විස්තර කිරීම. ඔයාට මේ වෙලාවේදී අපිට දැන් අපි තව පොඩි කාලයයිනේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කාලය තුලදී මෙන්න මේ පාඩම අපිට මෙච්චරක් පුළුවන් කියලා මයින්ඩ් මැප් එක අරගෙන මෙන්න අපිට ඒක මනසින් මෙච්චර මේ ටික තිබ්බේ මෙතන මෙතන මේ ටික තිබ්බේ කියන එක අපේ ඔළුවට දාගන්න පුළුවන් නම් ඔයාට පහසු වෙයි ඔයාගේ විභාගෙදී. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකනොත් ඔයා මොකක්ම හරි දෙයක් ඉගෙන ගත්තා කියලා මගේ channel එක subscribe කරන්න. මම ඉක්මනටම අනිත් පාඩම් ටිකක් දාන්නම්.